මේ පාර වීඩියෝ කරාට එන්නේ කියන්නේ පා හොඳේ. ඒ කියන්නේ? මෙහෙද? මේ පාරද? ඔව් බා. හරිම සුන්දර පාර. පාර සුන්දරයි. කොහමනේ ඔය? තව ඉස්සරහට තවත් ඒ වගේ. තා සුන්දරයි. අරේ බලන්න. මෙන්න මෙතන තියෙනවා මේ වතුර පාරක් යනවා පල්ලෙහාට. අර ඒක බැම්මක් බැඳලා නිකන් කොහොමද ඒ කියන්නේ අර ගිනි පෙට්ටිය පාලමේ තන තියෙන යන්නේ වගේ. මගේ එක වීඩියෝ එකක ඇති මේ විදිහම තැනක්. මම ඒක දාන්න ලින්ක් එක. තරවල ගත්තද? අම්මෝ ස්කූටි එක වගේ කියන්නේ ඒ වගේ පාත බයික් එකක නම් මේ පාරේ එන එක එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ. යක් පුරුට යන්න. ඒ පාර එච්චරට සවුත් වෙයි. කොහොමද හොඳයිද පාර? අම්මෝ බා. මං කිව්වේ ඒක පාරක්ද බා? අරෙන් ආවනා. අරෙන් ආවනම් කියන්නේ? අර පල්ලෙහාට පාර දෙන්න. එහෙම මම හිතේ මන්ට මතක නෑ. එතන මේන් රෝඩ් එකක් තිබ්බා මෙතනට යන්න. එතන මීටර කිලෝමීටර් 7යි ගාණක් කොහෙද වැඩිපුර වෙන්නේ. මේ පාර ළඟ හින්දා මේ පාරෙන් ආවා. දැන් හිතනවා අර පාරෙන් ගියා නම් ඉවරයි කියලා. මේ පාරෙන් පිටින්ම කැටිලා ගන්න දෙයක් නැහැ මේ ගල්. අවස් වෙන කලින් යවා. ගෙදර යකෝ නැත්තම් අලි ගහනවා. පැත්තේ මා ලස්සන view එකක් තියෙනවා අර ඈතින්. මෙන්න මේ පැත්තෙන් මම හිතන්නේ කැම් එකට නම් පේයි කියලා. ලොකු view එකක් තියෙන්නේ ලොකු view එකක්. කැමත් හරි. මේ ගමනින් මං හිතන්නේ 4-1ක් විතර මං ගියේ පායින්. අම්මෝ වාර මහන්සි. බලන්න පේනවද කියලා මෙන්න මෙතනට මෙන්න මේ පේන මුදුනට තමයි අපිට යන්න තියෙන්නේ. මාර කාස්ට් එකයි. පේනවත් දන්නෙත් නෑ. මෙන්න මෙතන බුදු පිළිමයක් තියෙනවා. මෙන්න මෙතන හරියටම. දැන් යන්න හදන්නේ යන්නේ පන්සලට. යා.
සන්සෙට් එක මේ ඒරියා එකේ